තෙරුවන් සරණයි. පින්වත් ඔබ හැමදෙනාටම ලැබුවා වූ 2569 බුද්ධ ජයන්තිය හැමදෙනාටම උතුම් වෙසක් මංගල්‍යයක්ම වේවා කියලා ප්‍රාර්ථනාවන්ද සිද්ධ කරනවා. තථාගතයන් වහන්සේ උපන් ලුම්බිනියේ ඉඳලා. ඉතින් තථාගතයන් වහන්සේ උපන් ලුම්බිනියේ ලැබුවා වූ 2569 බුද්ධ ජයන්තිය සරු කිරීම සඳහා බොහොම වටිනා පින්කම් මාලාවන් ගණනාවක්ම සිද්ධ කරමින් උන්වහන්සේ උපන් ලුම්බිනියේ ආලෝකමත් කරමින් විචිත්‍ර අලංකාරයට සරසලා ඒකෙක් පූජාවන් පූජා කරන්නට යෙදුනා. ඉතින් තථාගතයන් වහන්සේට පූජෝපහාරය දක්වන්න සඳහා මා විසින් පින්කම් මාලාවන් ගණනාවක්ම උන්වහන්සේ උපන් ලුම්බිනියේ සිද්ධ කළා. ලොකු පහන් 10කට වඩා පූජා කිරීම, ඒ වගේම පොඩි පහන් 10කට වඩා පූජා කිරීම, ඒ වගේම කිරි ආහාර 32ක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයේ උදෙසා පූජා කිරීම, නල්ලිඳවල් ගහලා පූජා කිරීම ආදී විවිධ පින්කම් මාලාවන් සංවිධානය කළා. ඉතින් මේ මොහොතේදී පහන් ආලෝක පූජාවයි පෙනෙන්නේ අපි පත්තු කරලා උන්වහන්සේට පූජෝපහාරය දැක්වේ. පහන් 1500කට වඩා විශාල සංඛ්‍යාවක් පත්තු කරමින් ලොකු පහන් ඒකාලෝකමත් කළා. ඉතින් අපට මේ පහන ආලෝක පූජාව සඳහා සුළුවේකින් හෝ ආධාර උපකාර කළ සහයෝගය දක්වපු මේ ගැන කතා කරපු වචනයකින් හරි උදව් කරපු හැමදෙනාටම, ඒ වගේම පවුලෙන් හැමදෙනාටත් හිතමිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සම්පන්නියම දීර්ඝායු සම්පන්නියම උතුම් චිරජීවනයේම ලැබේවා සැලසේවා කියන කරන වැඩිහිටියන්ගේ රැකිරක්ෂා ආදී දුදරුවන්ගේ අධ්‍යාපන ආදී සර්ව ප්‍රකාරයෙන් මේ හැම කටයුත්තක්ම සාර්ථක බවට පත් වේවා. සිතක් සාන්තියක් සැනසෙල්ලක්ම වේවා. යහපතක්ම වේවා. උතුම් චතුරාර්ය සම්පත්තියද අවබෝධ වේවා. ඒ වගේම නැසීමේ ගිය වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ටත් දෙවියන් සහිත වාසී සත්වයන්ටත් පින්වත් ඔබ හැමදෙනාටත් මේ ඝෝර භයානක සසරින් එතර වෙන්නටද උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටද මේ කරගත්තා වූ සීලම් පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා මේ මොහොතේදී විශේෂ පහන ආලෝක පූජාවන් තථාගතයන් වහන්සේ උපනිස්ථානයේ ඉඳලා සිදු කරලා පින්වත් ඔබ හැම දෙනාටම අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා, සෙත් පතනවා. එහෙනම් හැම දෙනාටම තෙරුවන් සරණයි. මම ලුම්බිනි මහා විහාරේ විහාරාධිපති ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ මේ වටිනා වූ පින්කම් මාලාවන් සූදානම් කළේ, සංවිධානය කළේ ලුම්බිනි මහා විහාරේ හරහාමයි. එහෙනම් හැම දෙනාටම තෙරුවන් සරණයි.